තිරුවසරණයි ශ්‍රී විෂ්ණු ශක්ති YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ අලුත් මාතෘකාවක් ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජීවත් වෙන සියලු දෙනාටම බලපාන කාරණාවක් මේක. වරන් දරුවන්ට ශක්ති ලාභින්ටත් මූලික වශයෙන් මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණොත් යම් බාධා වෙන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම ඕනෑම කාරණාවකට පෞද්ගලික ජීවිතයට ආර්ථිකයට වරමට ශක්තියට කියනා වූ මේ සියලු කාරණාවන් හට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි මේ බාහිරව දෝෂ කියන කතන්දරය. විවිධාකාර විදිහට මේ ගැන කතා කරන පිරිස් ඉන්නවා. බාහිර දේවතාන් වහන්සේලා සම්බන්ධව සහ බාහිර දෝෂ සම්බන්ධව, බාහිර හේය සම්බන්ධව සහ තවත් කාරණා හුඟක් නිදන්වතු සම්බන්ධව. කතාට පස්සේ මේ බාහිර කියන කතන්දරය මාතෘකාව දාලා වෙනවා. මට හම්බෙලා තියෙන බොහෝ පිරිසක් මේ බාහිර දේවතාන් වහන්සේලාගේ දෝෂ තත්ත්වයකටපත් වුණාම නැත්තම් බාහිර දේවතාන් වහන්සේලාට යම් වැඩ අසාධාරණ සිද්ධ වෙන තැන්දී උන්වහන්සේලා විසින් දඬුවම් පනවන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා තුලින් මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ගැටලු සහගත දේවල් වලට මුහුණ දීලා තමන්ගේ ආර්ථිකය, තමන්ගේ ජීවිතය, වරම, ශක්තිය අඩාල කරගෙන නැති කරගෙන දුක් විඳින පිරිස් මට හම්බෙලා තියෙනවා. ගාත්‍රයට අනාවබෝධය නිසා සහ නොදැනුවත්කම නිසා තමයි මේ ගැටලුවට මුල්දිම් වෙලා තියෙන්නේ. අනිත් කාරණා තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ වරන් දරුවක් හෝ ශක්තිලාභියෙක් හෝ වේවා මේ තණ්හාව නැත්නම් ආසාව, තණ්හා විශේෂයෙන් තණ්හාව කියන කතන්දරේට මුල් වුණොත් Taman තණ්හා අධික වුණොත් මුදල් උපයන්න ආසා කරොත් මෙන්න මේ බාහිර ගැටලුවට ප්‍රධාන වශයෙන් මූලික හේතුව තමයි වරන් දරුවන්ට පෙන්නනවා මූලාරම්භයේ බලන්න නැද්ද කියලා. ඔබ වරන් දරුවෙක් නම්, ආධුනික වරන් දරුවෙක් නම් මෙන්න මේ කාරණාව ගැන හොඳට බලන්න. වරමක් සම්බන්ධ වුණාම යම් ඥාති විසින් ප්‍රකාශයටපත් කරනවා. ඔබගේ භූමිය නැත්නම් ඔබගේ දේවල් ආශ්‍රිතව නැත්නම් ඔබට අදාළ භූමියක හෝ යම් ස්ථානයක ඔබට කියලා උරුම වස්තුවක් තියෙනවා කියන එකට ඔබට මුණ දෙන්න සිද්ධ වෙනවා. බලන්න, ඔබට නිදන් වස්තුවක් තියෙන කතන්දරයක් හෝ වේවා, ඔබට උරුම කියන නිදන් වස්තුවක් කතන්දරයක් හෝ වේවා, නැත්නම් ඥාතියෙක් විසින් යම් කිසි දෙයක් දෙනවා. මැරිච්ච සීයාවෙදින් ඔබට නිදහනක් තියෙනවා, පෙන්නනවා මෙන්න මෙතන එකක් තියෙනවා ගන්න. නැත්නම් මේක ගන්න මෙහෙම කරන්න කියන කාරණාවට ඔබට මුණ දෙන්න සිද්ධ වෙනවා බොහෝ අයට. සමහරක් වෙලාවට සාමාන්‍යයටත් හීනෙන් පෙන්නනවා අදාළතන අදාතව දෙයක් මෙහෙම දෙයක් තියෙනවා, මෙන්න මේක ගන්න. එතකොට මේක කරන්නේ තමන්ගේ මියගිය ඥාති ඉන්නවා, සීයා, අච්චි, තාත්තා, අම්මා කියලා පිරිස මිය ගියාට පස්සේ මේ භූමිය තුල මේ අය රැඳෙනවා. හුඟක් දුරට නිදහස් වෙන්නේ අල්ප කෙනෙක්නේ. නේද? මිය ගියාට පස්සේ තුති සිත විසින් උත්පාදනය පත් වුණාන් පස්සේ උත්පත්ති ලබන්නේ සමහර වෙලාවට මේ අද්දබ්බවේ තුල නම් ඒ භූමිය තුල තමයි මේ ඥාති දැකලා මේ අය මේක දකිනවා. මේ දැක්කට පස්සේ මේ අය කරන්නේ මොකද? මේකට ඇලෙනවා. ඇත්තටම ඇලෙනවා. සමහර ජීවත් වෙලා ඉන්න කාලේ දැනගෙන ඉන්නත් පුළුවන් මේ අය. එතකොට මේක දැක්කට පස්සේ මේ අය අනිවාර්යෙන් බාහිර දෝෂයට අහු වෙනවා. මොකද මේක ගියාට පස්සේ බාහිර පැත්තේ ගැටලුවක් තියෙනවා. මේ දන් සම්බන්ධ ගැටලුවක් තිබ්බනම් මේ බාහිර දේවතාවුන් අතර ආයෙ එළියට යන්න දෙන්නේ නැහැ මේ ගියාට පස්සේ. එතෙන්ට ඇදලා අල්ලලා තියාගන්න. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම තමන්ගේ මුණුබුරෙකුට හෝ වේවා, දුවෙකුට හෝ වේවා, ස්වාමියාට, බින්දට හෝ වේවා මේ ගිය කෙනාගේ ඥාති ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම හේනෙන් පෙන්වීමක් කරනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මේක ගන්න, මේක දෙන්න. මේක හේතුව තමයි මේ බාහිර දේවතාවුන් වහන්සේලා මේකට අදාළව ඉන්නා වූ මේ പ്രേත කොට්ටාස නැත්නම් මේ අද්දබ්බව තුළ ඉන්න ඒ භූත කොට්ටාස තත්
කුසගින්න, බඩගින්න ආසාවල් තියෙනවා. ඉතින් ඒවා පිරිමැහීමේ ක්‍රමවේදයක් තමයි මේ එක්තරා ක්‍රමවේදයක් තමයි මේ නිදන් වස්තු ක්‍රමවේදය. එතකොට බාහිර දේවතාවුන් වහන්සේලාත් අවුරුදු ගණන් මේ බව ගණන් මේතන බලාගෙන ඉන්නවා. නමුත් මෙයාටත් කෑමක් බීමක් සමහරක් වෙලාවට නැහැ. ඒ හදා උපද පූජා ගන්නත් මේ වරන් දරුවන්ට සහ සමහර කට්ටියට හේනෙන් පෙන්නලා මෙන්න මෙහෙම කරන්න කියන කතාවක් තියෙනවා. සමහරක් වෙලාවට මේ කාන්සර් දෙයක් වෙන්න පුළුවන්. මේ බාහිර දේවතාවුන් වහන්සේලාගේ ඒ දේවල් වලට අහුවෙලා ඔබ සමහරක් වෙලාවට රැවටිලා තමන්ගේ ජීවිතය අදාළ කරගන්න වෙන්න පුළුවන්. එක කාරණාවක්. තව පැත්තක් තමයි ඇත්තටම වරන් දරුවන්ට ශක්තිලාභීන්ට මේවැනි උරුමකාරකම් තියෙනවා. තියෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒක ওই විදිහට වෙන්නේ නැහැ. ඒක තමන් තුළින්ම ආධ්‍යාත්මිකව ගොඩනැගිලා තමන් තුළින්ම ශක්තියක් ගොඩනගා ගත්තට පස්සේ මේව ලැබෙන ක්‍රමානුකූලව ලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ බාහිරව දේවතාවුන් වහන්සේලා ඔබ කරන කියන ඔබ හැසිරෙන ඔබගේ ගත කරන ජීවිතය පිළිබඳව හරියාකාරව හොයලා බලලා ඔබ පින් කුසල් රැස් කරන්න කෙනෙක්ද, ලෝක සත්‍යයට පිට වෙන කෙනෙක්ද, ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක්ද කියන එක බලලා තමයි ඔබ උරුමකාරකමක් තිබුණත් ඔබට ඒ නිදන් වස්තු ලැබෙන්න සලස්වන්නේ. හැබැයි කියන විදිහට හරිය ලේසියෙන් මේවා ලැබෙන්නේ නැහැ. හැබැයි පින් කුසල් උපරිමයෙන්ම අවදි වෙච්ච අයට හිතපු ගමන්ම මේවා පහළ වෙන්න පුළුවන්. මේවා පින මත සහ කුසලයේ මත ලැබීම මත සිද්ධ වෙන දේවල්. හැබැයි හැමෝටම එහෙම කියලා ඒ විදිහට පහළ වෙන්නේ නැහැ. තමන් ධර්මානුකූලව වත් පිළිවෙත් කරගෙන එතකොට බණ භාවනා කරගෙන ශක්තියක් ගොඩනගා ගන්න දරුවෙක් නම් ශක්තියක් ගොඩනගා ගන්න කෙනෙක් නම් ඒ ශක්තිය හරියාකාරව ගොඩනගාගෙන ශක්තිය නැත්නම් වරම පරිපූර්ණ වුණාම පස්සේ තමයි මේ ලැබෙන්න තියෙන නිදන් වස්තුවක් නම් ලැබෙන්නේ. ඒකත් ඔබගේ සුඛ විවරණය සඳහා නෙවෙයි. අපි කියමුකෝ අපිට යම්කිසි දෙයක් තියෙනවා කියලා. ඔබට යම්කිසි නිදන් වස්තුවක් තියෙනවා කියලා හීනෙන් පෙන්නනවා. නැත්තම් සිතුවිල්ලට දෙනවා. නැත්තම් යම්කිසි දෙවලකින් කියනවා. නැත්තම් ඇදුරෙක් අඳුම් මාලාවකින් කියනවා. ඒ කිව්වහම ඔබ මොකද කරන්නේ? ඒක පස්සේ දුවනවා. ඒක හාරනවා. ඒක හොයනවා. ගන්න උත්සාහ කරනවා. එහෙම කරාම මේ ඉන්න බාහිරව කොට්ටාස නැත්තම් ඒකට ආරක්ෂාවට ඉන්න බාහිරව දේවතාවුන් වහන්සේලා වෙන්න පුළුවන්. නැත්තම් තව යක්ෂපන්තියේ ඉන්න දේවතා බලවේග ඉන්නවා. මේකට මොකද බාහිරව දේවතාවුන් වහන්සේලා විතරක් නෙවෙයි මේකට අරක් අරන් ඉන්නේ. මේ මේගේ ප්‍රාණකාරයෙන් මේකට අරක් අරන් ඉන්නවා. ඒකට එකට කැමති නෑ මේක එහෙම දෙන්න. එයාලට පිනක් කුසලයක් සිද්ධ වෙනවා නම් එයාලගේ අරමුණ ඉෂ්ට වෙනවා නම් පමණයි ඔබට ඒදී ලැබෙන සලස්වන්නේ. කොච්චර උරුමකාරකමක් තිබුණත් ඒක පහසු ආකාරයට ලැබෙන්නේ නැහැ. දැන් ඔබට එහෙම ආරංචියක් අහම ඔබ ගන්න උත්සාහ කරාම වෙන සිදුවීම තමයි සමහරක් වෙලාවට වහලා ඇති මේ නිදන් වස්තු අදිනවා කියලා. තැන් වලට අදිනවා කියලා. ඒක ඔප්පු කරලා පෙන්වන්න සාධක නැති නිසා මම ඒක ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් වෙනස් කිරීම කරනවා. නැත්නම් ඔබව නොමග යවන ස්වරූපයන් තියෙනවා. දැන් ස්ථානය පෙන්නලා එතන හාරගෙන යනකොට ඔබට එතන දෙයක් නැති වෙන්න පුළුවන්. සමහරට ඔබ නොම ගිහිල්ලා වෙන්න පුළුවන්. මේක එතනින් මෙන්න මේ බාහිර දේවතාවුන් වහන්සේලාගේ වස්තුන් වලට තණ්හාවෙන් හරි ආසාවෙන් හරි ඔබගේ ඒ ක්‍රියාදාමයන් නැත්නම් ඔබේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න හරි මෙන්න මේ දෙක ගන්න උත්සාහ කරාම වෙන්නේ ඔබ බාහිරව දෝෂයකට ලක්වීමක්. ඔබ උන්වහන්සේලා අනන්ත සංසාරේ කොහේ හෝ තැනක කවුරු හරි දාපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබම දාපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ භවයේ ඔබ වෙනස්. එදා හිටපු කෙනා නෙවෙයි. එදා හිටපු ශක්තියක්, එදා තිබ්බ ශක්තියක් ඔබට දැන් නැහැ. එහෙනම් කොහොමද මේ බාහිර දේවතාවුන් වහන්සේ ඔබට ඒ දේ දෙන්නේ? මොකද ඒ ඉන්න බාහිර කොටාස රාජකාරියක් කරන්නේ, රාජකාරිය අකුරටම කරනවා. ඒ වගේම තමයි ඒකට ඒ අය ඇවිල්ලා ඉන්නේ. ඒකට ඒ අය ආසාවෙන් ඉන්නේ, රැකගෙන ඉන්නේ. ඉතින් ඔබට දෙයි එහෙම නෑ. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ වරමක් කරන කෙනෙක් නම් අතරමඟ වරම නතර වෙනවා. ඉන්න ඥාති
ඒකට දෝෂයට අහු වෙලා වැඩ රාජකාරී කරගන්න බැරුව අසරණ වෙනවා. එතකොට ඔබගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. දරුවන්ගේ ඉන්න අධ්‍යාපන කටයුතු කරන අයගේ අධ්‍යාපන කටයුතු හැම් පිටින්ම එන හිටිනවා. රැකී ආරක්ෂා නැති වෙන්න පුළුවන්. තව රියානතුරු වලට ඒ විවිධාකාර බාධක වලට අහු වෙන්න පුළුවන් ඔබට. මරණ පවා සිද්ධ වෙන අවස්ථා තියෙනවා මේ බාහිරව දෝෂ නිසා. ඒ නිසා මේ ඔබ හරි කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕන වරන්දරු ශක්තිලාභීන්ට මෝන පාන්න වෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ බාහිරව දෝෂ කියන සම්බන්ධව. එතකොට මේ බාහිර දෝෂ ඇතිවීම සම්බන්ධව සහ ඒ මූලික කාරණා තමයි මම ඔබට අද කියන්නේ. එතකොට කාල බහිරව දේවතාන් වහන්සේ ප්‍රධාන කොටගත්තු ලංකාදීපී සංඝ බහිරව, පත්ම බහිරව, නාග බහිරව දේවතාන් වහන්සේලා ඇතුළු සිළුම් බහිරව දේවතාන් වහන්සේලා එක් කොටගෙන විවිධාකාර රාජකාරිවල නියැලෙන්නේ. සංඝ බහිරව දේවතාන් වහන්සේ ප්‍රධාන කොටගෙන ඉන්නව බහිරව කොට්ටාස තමයි මේ නිදන් වස්තු බාරව ඉන්නේ. එතකොට නිදන් වස්තු බාරව ඉන්න දේවතාන් වහන්සේලා එක්කෙනෙක් නෙවෙයි. සමහරක් වෙලාවට එක වස්තුවකට කීප දෙනෙක් ඉන්න පුළුවන්. මම දැකලා තියෙනවා 4 දෙනා 5 දෙනා 6 දෙනා ඉන්න අවස්ථා තියෙනවා නිදන් වස්තු සම්බන්ධව. එතකොට මේ අය හිර කරලවත් එතකොට මේ අයට ඔය දැන් බිලි පූජා දෙනවා කියලා කියනවනේ. බිලි පූජා දීලවත් එහෙම මං හිතන්නේ දැන් නම් ගන්න පුළුවන් කියලා ඉස්සර නම් ඉතින් ওই බලහත්කාරකමින් බාහිරව දේවතාන් වහන්සේලා ගැට ගැසීමකට ලක් කරලා හිර කරලා ගන්නවා. ගත්තත් ඉතින් වැඩි කල ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මිනිස්සුන්ට. මොකද ඒ දේවල් වලට ඵල විපාක විඳින්නම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා තියෙනවා. බලන්න වාසනාවකට පෙර පිනකට ලැබීමකට ලැබෙච්ච තැන් ඇති. නමුත් අරගත්ත කට්ටියට බලහත්කාරකමින් අරගත්ත අයට මොකද වෙලා තියෙන්නේ කියලා ඔබ සමාජයේ දකින්න ඇති. ඒ නිසා විශේෂයෙන්ම වරන්දරුව ශක්තිලාභී බුද්ධිමත් වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. මේ බාහිරව දේවතාන් වහන්සේලාගේ මේ සම්බන්ධව ගැටලුවට ලක් ගැටලුව සම්බන්ධව රාජකාරී කරනකොට වරන්දරුවන්ට පෙන්වන්න පුළුවන්, ඉඳන් වස්තු පෙන්වන්න පුළුවන්, තියෙන ස්ථාන පෙන්වන්න පුළුවන්. ඒක සම්පූර්ණව පෙන්වන්න පුළුවන්. මොකද ස්කෑන් ඉන්ඩිකේට් අවශ්‍ය නැහැ වරන්දරුවන්ට. ශක්තිලාභීන්ට නේත්‍රාවරම හරියාකාරව ක්‍රියාත්මක කරන මේ දේ බලා ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඔබත් මායාවල් වලට අහු වෙන්න පුළුවන්. තර මතක තියන්න නේත්‍රාවරමට මායාවල් පෙන්වනවා. ඒ ගැන පස්සේ මම වීඩියෝයක් කරන්න නේත්‍රාවරම සම්බන්ධව සහ වරන් සම්බන්ධව කතා කරනකොට ඉස්සරහට. දැනට මම මේ වරමට අදාළ වූ දෝෂ සම්බන්ධව කතා කරන්නේ. ඉතින් ලෙඩ රෝග සහ සුවපත් කිරීම සම්බන්ධව යම්කිසි කතිකාවතක් යොදාගෙන ඇවිල්ලා දැන් වෙන පැතිකඩකට ගිහිල්ලා තියෙන බාහිරව සම්බන්ධව ගැටලුව ඔබට මූලික වශයෙන් බලපාන නිසා. එතකොට කැඹුරුමක් තියෙනවා නම් යම්කිසි කැඹුරුමට හානි වෙන්න පුළුවන්. එතකොට දේවලට පිරිස නොෙන්න පුළුවන්. මොකද බාහිරව දේවතාන් වහන්සේලා හරස් වුණොත් තමන්ගේ ගමනට ආයි ලේසියකට ඒ ප්‍රශ්නෙන් මිදෙන්න බෑ. මොකද බාහිරව දේවතාන් වහන්සේලා හරස් වුණොත් ඉන්නා වූ ඥාති කොට්ටාස වලට, දේවතා කොට්ටාස වලට දේ රාජකාරිය කරන්න හම්බෙන්නේ නැහැ. බාධා පමනවනවා. බාහිරව දේවතාන් වහන්සේලා අනිවාර්යෙන් බාධා පමනවනවා. එතකොට හරි කෙනෙක් හොයාගෙන මේ ප්‍රශ්නෙට ගැටලුවට විසඳුමක් සොයාගෙනම ඉන්න වෙනවා. මොකද බාහිරව කියන පැතිකඩ ඔස්සේ ප්‍රශ්නේ ඔස්සේ විවිධ මූණුවර තුලින් විවිධ මූණුවර ගත්තා වූ ගැටලු ඔබට එන්න පුළුවන්. අපි ඉදිරියට කතා කරමු මොන වගේ ගැටලුද මේ බාහිර දෝෂයෙන් ඔබට එන්නේ කියන කාරණාව. අද මම කෙටියෙන් පැහැදිලි කරේ ආරම්භයක් වශයෙන් බාහිර ගැටලුව සම්බන්ධව සහ බාහිර දෝෂ සම්බන්ධව සහ බාහිර දේවතාන් වහන්සේලාගේ ඉස්සරහට මොනවද මේ දේවතාන් වහන්සේලා කරන්නේ? ඇයි ඔබට මෙහෙම කරන්නේ? ඇයි නිදන් වස්තු හේනෙන් පෙන්වන්නේ? ඇයි මූලික වරමකට මේ වගේ දේවල් සම්බන්ධ කරන්නේ කියන කාරණා එකින් එකට මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ සියලු දේවල්ට හේතු තියෙනවා. එතකොට සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සුන්ට ගෙදරක දොරක ගෙවල් දොරවල් හදනකොට එතකොට ඒ ස්ථානවල බාහිරව දේවතාන් වහන්සේලා ගමන් මාර්ග අවහිරකම් කරොත් එහෙම එතකොට ඉන්න නිදන් වස්තු තියෙන ස්ථානවල නිවස් ඉදි කරොත් එහෙම එතකොට ඒ වගේ හේතු කාරණා මත මේ බාහිර දෝෂ තවත් ඇති වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි එකින් එකට ඉස්සරහට කතා කරමු. අද දවසේ වීඩියෝ එක දික්කසන්නේ නැහැ මම. පොදුවේ ගත්තාට පස්සේ මේ බාහිරව කියන දේවතාන් වහන්සේලාගේ
වරන් දරුවන්ට ශක්තිලාභීන්ට ඕනම කෙනෙකුට බාධා පැමිණෙන්න පුළුවන්. එතකොට ඔබ කරන්නා වූ ක්‍රියාදාමයන් නිසා ඔබ දඩුවම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා හරි කල්පනාවෙන් මේ ප්‍රශ්නේදී ඔබ කටයුතු කරන්න. නැත්නම් ඔබේ ජීවිතේ සදාතනිකම අසරණ තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා අද දවසේ මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඉතින් හොඳයි එහෙනම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ඔබට මේ ප්‍රශ්න වලින් මිදෙන්න හැකියාවක් ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරන ගමන් විෂ්ණු දේවී හාමුදුරුවෝ ඇතුළු 33 කෝටි දේවී හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ගණේශර දේවතාන් වහන්සේ මහා වට්ටකාලියම්ම සත්පත්තිනියම්ම කතරම කඩවර ගම්බාර මගේ අපච්චි ඇතුළු සියලුම දේවී දේවතාන් වහන්සේලාගේ මහා දේවතාන් වහන්සේ 33 කෝටි දේවී හාමුදුරන් වහන්සේ සර්ව දේව මණ්ඩලයේම ආශිර්වාද ලැබෙන්න කියලා විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක මම නතර කරනවා. මෙවැනි වීඩියෝ එකකින් නැවතත් හම් වෙන තුරාවට. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ත්වන් සරණයි.